සංජීව ඇන්ටික් ක්ලොක් සේල් එක ඕගොල්ලන් අද සාදරයෙන් පිළිගන්නවා. අදත් ඉදිරිපත් කරන ඕගොල්ලන් මිලදී ගන්න ඕගොල්ලන් පෞරාණික ඔරලෝසු වලට කැමති නම් ගන්න. මේක දැන් පිටිපස්සෙන් පෙන්න ඔරලෝසු තියෙන සෙත් තෝමස් වර්ගයේ ඔරලෝසුවක්. මේක නම්බර 16. මේක අවුරුදු 1000 ඒ කියන්නේ දැන් 125ක විතර පෞරාණික හදපු එකක්. ඉතාලම හොඳින් වැඩ කරනවා. හොඳට සර්විස් කරලා තියෙන සෑහෙන කාලයක් දුවන්න පුළුවන්. මේ වගේ ඒවා ගන්න ඔයගොල්ලන් කැමති නම් මාව කතා කරන්න පුළුවන් 077 078 414ට. නැත්නම් Facebook site එකක් තියෙනවා මගේ සංජීව ඇන්ටික් ක්ලොක් සේල් කියලා. ගොඩක් අය අහනවා දැන් මේකේ ඩයල් මේක ඔරිජිනල් ඔක්කොම තියෙන තත්ත්වේ. ගොඩක් අය අහනවා ඩයල් එක කොහොමද කියලා. ඩයල් එක ගැලවුවට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. අද ඔයගොල්ලන්ට මම මේකේ මැෂින් එක පෙන්නන්නම්. මේ තියෙන මේ වගේ මැෂින් එකක් තමයි ඇතුළට එන්නේ. මේ සෙත් තෝමස් මැෂින් එකක් ඒ කාලේ හදපු එකක්. මේ පැත්තෙන් තමයි බෙල් එක වදින්නේ. මේ පැත්තෙන් තමයි වෙලාව යන එක වයින් කරන්න තියෙන දුන්නක් තියෙනවා. දුර දෙකක් තියෙනවා. මෙතන මැද මේකෙන් තමයි එන්නේ TikTok sound එක එන්නේ. ඔයගොල්ලන්ට අද මැෂින් එකකුත් බලා ගන්න පුළුවන් මේක ඇතුලේ මොකද තියෙන්නේ කියලා. මේක තමයි දෙපැත්තට යන්නේ බට්ට එල්ලලා පෙන්ඩියුලම් එක. මේක සම්පූර්ණ පිත්තල මැෂින් එකක් තියෙන්නේ. ඉතාලම හොඳින් තියෙනවා. මේ පිත්තල මේ දෙපැත්තට යද්දි තමයි බට්ට මේ විශ්ව ශක්තිය හොඳ ශක්තියින් ඔක්කොම ආකර්ෂණය වෙනවා කියලා ගොඩක් ඉන්දියන් සයිට්ස් වලක් තියෙනවා. ඒවා බලලා ඔයගලන්ට ගන්න පුළුවන්. අද මේ ඉදිරිපත් කරලා තියෙන ඔරලෝසු විස්තර බලමු දැන් ගන්න ඔයගලන්ට. ඔයාලා දැන් පෙට්ටිය බලන්න පුළුවන් මේකේ. මේක අටපට්ටම් එකක් තියෙන්නේ. මේ කාලේ සෙත් තෝමස් මේක අටපට්ටම් විදියට හැදුවේ ගොඩක් දුර ඉන්න අයට හොඳට වෙලාව පේන්න. මේක මේ ඔරිජිනල් යන තියෙන ඔක්කොම මේ කාලේ ආපු විදියට ඩයල් එකත් ඔරිජිනල් තියෙන. මේක නම්බර් 16 තියෙන්නේ. දැන් බලමු මේක වැඩ කරන විදිය. මේකේ ලොක් එකක් තියෙනවා හැපැත්තේ. මේක පැය භාගයකට වඩා නාද වෙනවා. ඊට පස්සේ අදාළ වෙලාවට 8ක් නම් 8ක් වදිනවා. මේකේ මිල ගණන් සටහන් කරලා තියෙනවා මේ ඇඩ් එකේම. මේක 1,85,000ක් වෙනවා. ඉතාලම හොඳින් තියෙන පෞරාණික මේ කලෙක්ට් කරන එක්කෙනට වගේ ඉතාලම වටින ඔරලෝසුවක්. මේක ඉතාලම හොඳින් සුරකිත තිබුණ මැෂින් එකක් තියෙන්නේ. තව අවුරුදු 50ක් විතර පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. රැඳි සිටියට බොහොම ස්තුතියි.